FZ V2 එකයි Pulsar N160 එකයි drag race එකක් තිබ්බොත් කවුද දිනන්නේ? එහෙනම් වීඩියෝ එකට like එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. මුලින්ම Yamaha FZ V2 එක පැත්තට හැරුණොත් මේකේ තියෙන්නේ 149 cc air cooled 4 stroke SOHC 2 valve engine එකක්. මේකේ තියෙන blue core තාක්ෂණය නිසා එන්ජින් මේ කාර්යක්ෂමතාවය උපරිමයි. හැබැයි පවර් එක ගැන බැලුවොත් තියෙන්නේ 13.1 PS at 8000 rpm සහ 12.8 Nm torque එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි එන්ජිමේ තියෙන රිෆයින්මන්ට් එක. කොච්චර පෑගුවත් එන්ජිම ගැහෙන්නේ නැහැ. පට්ටම ස්මූත්. හැබැයි N160 එක ගත්තොත් ඒක තනි කරම වෙනම ගේමක්. 164.8 cc එන්ජින් එකක් එක්ක 160 PS පවර් එකකුයි 14.65 Nm torque එකකුයි මේකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේක oil cooled engine එකක්. FZ එක air cooled. ඒ කියන්නේ දිගු ගමන් යද්දී N160 එකේ performance එක අඩු වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. power එක අතින් නම් Pulsar එකේ ඉන්නේ ගොඩක් ඉස්සරහින්. දැන් බලමු performance and handling. FZ V2 එක කියන්නේ කෝනරයක් වුණත් බය නැතුව ගන්න පුළුවන් පට්ටම light bike එකක්. බර කිලෝග්‍රෑම් 132යි. පාලනය අතින් FZ එකට ගහන්න තාම බයික් එකක් නෑ තරම්. හැබැයි පාරේ යනකොට දැනෙන ගැම්ම සහ ස්ටැබිලිටි එක අතින් N160 එක මාරම ඉස්සරහින් ඉන්නවා. ඒකේ තියෙන ප්‍රොජෙක්ටර් හෙඩ්ලැම්ප් එකයි අලුත්ම අන්ඩර්බෙලි එක්සෝස්ට් එකයි නිසා පාරේ යනකොට හැමෝම හැරිලා බලන ලුක් එකක් තියෙනවා. බ්‍රේකින් කරන බැලුවොත් N160 එකේ එන ඩුවල් channel ABS සිස්ටම් එක FZ එකේ සිංගල් channel එකට වඩා ගොඩක් ආරක්ෂිතයි. දැන් බලමු මේ දෙන්න drag race එකක් ගියොත් මොකද වෙන්නේ කියලා. මේ දෙන්නගේ රේස් එකක ජයග්‍රහණය තීරණය වෙන්නේ කරුණු කීපයක් උඩ. engine power and torque. Pulsar එකේ cc වැඩි, power එක වැඩි. ඒ නිසා රේස් එකක් පටන් ගත්ත ගමන් Pulsar එක ඉස්සරහට පනිනවා. weight, බර. මෙතනදී FZ එකට ලොකු වාසියක් තියෙනවා. මොකද Pulsar එකට වඩා කිලෝ 20ක් විතර බර අඩුයි. light weight නිසා FZ එකේ pickup එක පට්ට. gearing. Pulsar එකේ gear ratios හදලා තියෙන්නේ මැද සහ ඉහළ වේගයන් වලදී වැඩි බලයක් දෙන්න. ඒ නිසා top speed එකේදී Pulsar එක දිනන්න තියෙන ඉඩ වැඩි. traction and tires. FZ එකේ තියෙන මහත ටයර් එක නිසා පාරේ හොඳ grip එකක් ලැබෙනවා. ඒත් Pulsar එකේ ABS එක නිසා රේස් එක අවසානයේ බ්‍රේක් කරද්දී ලොකු විශ්වාසයක් ලැබෙනවා. rider skill. ඉතින් කොච්චර power තිබ්බත් වැඩක් නැහැ. clutch එකයි gear එකයි මාරු කරන විදියයි හරියටම දන්නේ නැත්තම්. වැඩකාරයෙක් අතර ගියොත් FZ එකට උනත් N160 එකට හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන්. මම මේක කිව්වේ දත්ත දිහා බලලා. ඉතින් මීට වඩා වෙනස් අදහස් ඔයාට තියෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපි කමෙන්ට් වලින් කතා කරමු. ඔයා හිතන විදිහට මේ දෙකෙන් මොකක්ද හොඳම?